දෘෂ්ටි ලුහු බඳින්නා. කල්කස් මංගට තිබුණා අනුකණ්ඩායමේ කණ්ඩායම රාජකාරී කර කර ඉන්නකොට ඊටි සංවිධානයේ ප්‍රහාරයක් කරලා බලා ගිහිල්ලා තිබුණා. අපිට තිබුණා කැරලිස්ලා ලුහු බඳින්න. අපි 8 man ටීම් 3ක් ඩොග් ට්‍රැකින් ටීම් එකක් විතර ගියා. මම හැන්ඩල් කළා බ්‍රූනා කියලා. සටන් සුනගේ බ්‍රයන් රණසූර පදක්ක මෙහෙම තියෙන ස්නෝවි. හැන්ඩල්ට කම්පිඩන්ස් තියෙන්න ඕනේ. මේ ඩොග් එක යන්න. ඩොග් යන මගේ 70%ක්වත් සලකුණු දකින්න ඕනේ. දෘෂ්ටි ලුහු බඳින්න. චොටක කෙනෙක් කියන්නේ ඇස් දෙකෙන් බලලා ට්‍රැක් කරනවා. හොඳම පිතිකරු. ඇසිස්ටන්ට් ඩොග් දානවා ට්‍රැකින් එකට. දැන් මම පටන් ගත්තා. කිලෝමීටර් 2ක් විතර ඇවිල්ලා මම දුන්නේ. බ්‍රයන් කියන එක්කෙනාට ස්නෝවි දාන්නේ හොඳම තැනකට තමයි දාන්නේ. ස්නෝවි කියන ඩොග් පරිස්සම් කරනවා. එයා අපිට ගොඩක් වැදගත්. අපේ ටීම් වල ඉන්න හොඳම රැක තමයි මේ ස්නෝවි කියන එක්කෙනා. මැච් එක හොඳම බැට්මන් වගේ තමයි. හිතවත් වැටහීම. අපි යනකොට අඳවුර සම්පූර්ණව මයින්ඩින් කරලා තිබුණේ. ලේඩි දාලා වටේටම දාලා තියෙන මයින්ඩ්. කමාන්ඩෝ සොල්දාදුගේ ධනිස්සෙන් 15ම කඩලා ගියා එතෙන්දී. බ්‍රුනත් එක තමයි මම ගොඩක් ලුහු බැඳීම සිද්ධ කළේ. බ්‍රුනට වැටෙනවා මෙහෙම වැඩකට යන්න. මේ ලෑස්ති වෙන්නේ මේකට. ආනස් එක දාපුවාම එයා දන්නා ජොබ් එකක් තියෙන. ඒක තමයි යුනිෆෝම් එක. මේක තමයි මගේ කිට් එක. ජමුදා නම්බර් එකකුත් තිබුණා. .0/04 තමයි යාගේ නම්බර එක. ආග්‍රහණය. කිලෝමීටර් භාගයක් විතර වගේ යනකොට අපිට හමු වුණා ඊටි කණ්ඩායම. එතන අපි ෆුට් ෂයින් එකක් ගත්තේ. මේක තමයි යන්න ඕනේ මග කියන එක. එක ඩොග් කෙනෙක් හදන ඩොග්ලා 10ක් විතර ගන්නවා. කොටම ගෝ ඩොග්ස්ලා වෙන්න බෑ. 100%ක් ආග්‍රහණ ශක්තිය තියෙන සතෙක් වෙන්න ඕනේ. ශක්ති සම්පන්න වෙන්න ඕනේ. ගොඩක් දුර ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. ස්නෝවි ට්‍රැකින් එකක් ගියාම හැරිලා එන්නේ. ට්‍රැකින් එක සක්සස්. ඒ අඩුව පුරවන්න ඔබ ළඟට එන්නේ ටෝබි. ටෝබි කම් සෙට්. මේ තමයි ටෝබි. සංජීවරත් දකින්න තියා ආපුවාම පිළිගන්න ඕන කෙනෙක්. ටෝබිට මම කිව්වා කියලා ළඟට එන්නේ නැහැ. ඔබ අණ කරන්න ඕන. ටෝබි කිසිම ප්‍රතිචාරයක් නැහැ. ටෝබි ගෝ. සෙට් බොයි. කෑම කොහෙ තිබුණත් කිව්වොත් විතරයි කෑම කන්නේ. කවුන්ටි. කම් this side. sit straight. ඒ ආදරයේ ලෙන්ගතුකම ටෝබිගේ තියෙනවා. ඕනම කෙනෙකුට අත ගන්න පුළුවන්. හැබැයි හරි security. come on good boy jump good boy. come this side. sit straight. ක්‍රියාන්විත සඳහා දැඩි දායකත්වයක් ලබා දුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ K9 හැන්ඩලර් මේ බල්ලත් නිලධාරී චාමර කුමාර අද ඔබ සමගයි කතා බහ. ඔබේ වටිනා දේපල රැකගන්න අදම ලක්පති සිකියුරිටි සර්විසස් අමතන්න. අද අපේ පිටුව හරි වෙනස්. මාතෘකාව K9 හැන්ඩලර් කෙනෙක්. ඔබ ඉල්ලූ වැඩසටහනක්. මේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සටන් සුනක කණ්ඩායම නියෝජනය කළ බල්ලත් නිලධාරී චාමර කුමාර. මුලින්ම යන්නේ ඔබේ ගමට. මගේ ගම් පළාත ජායල නිවන්දම. දැන් මේ ඉන්න ප්‍රදේශය. මේක තමයි මගේ උපන් ගම උපන් තැන. ඒ පරිසරයේම තමයි තියෙන්නේ. මම ප්‍රථමයෙන් පාසල් ගියා මගේ ගමේ නිවන්දම ගිරිරාජ මහාවිද්‍යාලයේ. දැන් විශාල පාසලක් එක. තෙවුණුව මම වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ. පසුව මම 1998 දෙසැම්බර් 19 වෙනිදා කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ඉඳුරාම කමාන්ඩෝ සෙබලෙක් වශයෙන් ඒ කියන්නේ ඉඳුරාම බඳවා ගැනීම අංක 17 කියන බැජ් එක යටතේ කමාන්ඩෝ ආධුනික සෙබලෙක් විදියට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙලා ආධුනික පාඨමාලාව එතනින් පස්සේ සංස්ථානික පාඨමාලාව කියලා පාඨමාලාවක් හදාරන්න තියෙනවා. මූලික කමාන්ඩෝ පාඨමාලාව කියලා මේ සෑහෙන්න අමාරු පාඨමාලාවක් තියෙනවා. ඊට පස්සේ උසස් පෙළ කමාන්ඩෝ සෙබලෙක් වෙන්න උසස් පෙළ කමාන්ඩෝ පාඨමාලාව කියලා තවත් පාඨමාලාවක් තියෙනවා. ඔය පාඨමාලා හතරම සාර්ථකව නිම කරපු කෙනෙක්ට තමයි කමාන්ඩෝ සෙබලෙක් විදියට මෙරුන් හිස්වැසුම දාන්නත් පපුවේ අපි නොහැක්කක් නොමැත කියලා සඳහන් කරපු සීජ පාඨයේ තියෙන ඒ බැජ් එක පළඳින්නත් අවස්ථාව ලැබෙන්නේ. එහෙම තමයි කමාන්ඩෝ රෙජිමෙන්තුවට ඇතුල් වුණේ. ඔය ඉතින් පුහුණු පාඨමාලාව සියල්ලම ඉවරනකොට අවුරුදු දෙකමාරක් පමණ කාලයක් යනවා. සෑම කමාන්ඩෝ සෙබලෙක්ටම එහෙම තමයි ඇතුළත් වීම කමාන්ඩෝ රෙජිමෙන්තුවට. මේ සටන් සුනක කණ්ඩායම එකතු වෙන්නේ කොහොමද? කමාන්ඩෝ සෙබලෙක් ප්‍රථමයෙන් මෙරුන් හිස්වැස්ම පළඳලා පැළඳු සැනින් Tamanට එක් අංශ තෝරා ගැනීමේ අවස්ථාව නැහැ. මොකද අපි පුහුණුවීමක් තමයි කරලා තියෙන්නේ. ඒ වුණාට අපි සටන් බීමට යන්න ඕනේ. යා ගිහිල්ලා අපි ඉගෙන ගත්ත දේ ප්‍රගුණ කරපු දේ කලෙලි දක්වන්න ඕනේ. අපිට වෘත්තියේ තියෙන්නේ රණබිමේ. ඒත් අපි රණබිමට ගිහිල්ලා වසර 5ක් පමණ කාලයක් කමාන්ඩෝ සෙබලෙක් විදිහට කමාන්ඩෝ ක්‍රියාන්විතවල යෙදෙන්න ඕනේ. එතකොට ප්‍රථමයෙන් එකතු වෙනවා මම බඩි කියලා කියන්නේ. කියන්නේ අපි දෙන්නයි. එතකොට එයා තමයි මගේ ජේෂ්ඨයා. එයා තමයි මට මේ යුද්ධය කරන හැටි මඟ පෙන්වන්නේ. වර්ධින තැන් කියා දෙන්නේ. හෙට කොහොමද සූදානම් වෙන්නේ? පුහුණුවීම වශයෙන් කළාට මේක ප්‍රායෝගික පිට්ටනියට එහෙම නැත්නම් යුද පිටියට කොහොමද එලි බහින්නේ කියන එක උගන්වනවා. එයාත් එක්ක අපි යුද්ධ කරනවා, ලයිව් කරනවා මේක. කළාට පස්සේ ටිකෙන් ටික ඉතින් වසර 4ක් 5ක් යනකොට අපි ඔය 4 දෙනාගේ කණ්ඩායම් නායකයෙක් වෙන ලෙවල් එකට
මතුවෙනවා. එතකොට අපිට තෝරගන්න පුළුවන් එක එක අංශ. කමාන්ඩ් රෙජිමේන්තුව ගත්තාම ලොකු කාර්යභාරයක් කරන තැනක්. එක් අතකින් තියෙනවා LRRP ඔයගොල්ලෝ අහලා ඇති. ඇඩ්වාන්ස් ඒ කියන්නේ බොහොම උසස් රාජකාරියක් කරපු කට්ටිය LRRP කියලා තියෙනවා. ඊට පස්සේ වෝටර් බෝන් ඔපරේෂන් කියන්නේ කිමුදුම් ඔපරේෂන් කියන්නේ සටන් කරනවා. තව කට්ටියක් එයාබෝන් ඔපරේෂන් ගෝනින් කොට බහින. ඔබ දන්නවා ඇති මේජර් සිරංජීව පැරෂූට් සම්බන්ධව මම මෑතකක් දැකලා තියෙනවා නාලිකාවලත් යනවා. එතුමා එහෙම දක්ෂ පැරෂූට් ශිල්පියෙක්. ඔබතුමාලට තව ඉන්න ගොඩක් අය ඉන්නවා. ඩොග් කෙනෙක් එක්ක ජම්ප් කරන එහෙම ඒක එක ඉවෙන්ට් එකක්. එතකොට HRNCT කියන්නේ එහෙම නැත්නම් මේ අපේ විශේෂ ස්ථාන ගුවන්තොටුපළ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ලංකාවේ තියෙනවා වැදගත් ස්ථාන. ඒව ආරක්ෂාවට වෙනම කණ්ඩායමක් හැදෙනවා. දැන් මේ ඔක්කොම හැදෙන්නේ අර වසර 5ක් පමණ යුද්ධය කමාන්ඩෝ සෙබලෙක් විදියට ප්‍රගුණ කරපු අය. ඊට පස්සේ තව කොටසක් VIP. එහෙම නැත්නම් ප්‍රභු ආරක්ෂක රාජකාරී ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරු, යුද හමුදාපතිවරු, එතකොට තානාධිපතිවරු, පිටරටින් පැමිණෙන අමුත්තන්, තානාධිපති හෝ ඒ රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාව, මේ සියලුම කටයුතු කරන්නේ මේ අර VIP කියන එකෙන්. ඔන්න එක ක්ෂේත්‍රයක් යනවා. ඊට පස්සේ තවත් ක්ෂේත්‍රයක් තමයි මේ සටන් සුනක කණ්ඩායම. මට අවස්ථාව ලැබෙනවා සටන් සුනක කණ්ඩායමට සම්බන්ධ වෙලා යුද්ධයට සහයෝගය දක්වන්න. එතනින් තමයි මගේ මේ පිවිසීම වෙන්නේ සටන් සුනක කණ්ඩායමට. සටනට දක්ෂයෙක්. සටන් සුනක කණ්ඩායම නියෝජනය කරන ඔබ පළමු ක්‍රියාන්විතය බවට පත්වෙන්නේ යාල තල්ගස් මංකඩ. ඒ වර්ෂය 2008. 2008 ජුනි මාසේ වෙනකොට මානසික මෙහෙයුමේ මැද අවධිය තමයි පසු කරමින් තිබුණේ. ඒ වෙනකොට LT සංවිධානයේ සන්නද්ධ කණ්ඩායම් රටේ හැමතැනම එක එක ඉන්සිඩන්ට් කර කර ගියා. ඒ කියන්නේ මේගොල්ලෝ මේක වළක්වන්න, එතකොට ප්‍රශ්න ඇතිකරන්න, අර උඩ තියෙන සංයුතිය කඩන්න, ඔය වගේ දේවල් ගොඩාක් දේවල් කරුවා. ඒකේ එක කොටසක් තමයි ඒගොල්ලෝ යාල ආශ්‍රිතව කවුරක් නොහිතන පැත්තක්. යාල පැත්තේ තැන් තැන් වල ප්‍රහාර එල්ල කළා. ප්‍රථමයෙන්ම එල්ල කළේ ඔය ජාල තල්ගස් මංකඩට. තල්ගස් මංකඩ තිබුණා යුද හමුදා රෙජිමේන්තුවක අනුකණ්ඩයක් ස්ථාපිත කරලා තිබුණා. ඒ කණ්ඩායම රාජකාරී කර කර ඉන්නකොට සවස් ජාමයක LTT සංවිධානය සන්නද්ධ කණ්ඩායම ඇවිල්ලා ප්‍රහාරයක් එරලා කළා පලා ගිහිල්ලා තිබුණා. ඒ වෙනකොට අපි හදිසි පුහුණුවීම් කියන්නේ අපි දිගටම පුහුණුවීම් කරනවා. අපි අද යුද්ධය නැහැ කියලා නිකන් ඉදිල්ලක් නැහැ. මොක කළත් අපිට ඩියුටියක් නැත්නම් අපි ඊට පහෝදා පුහුණුවීමක් විදිහට තමයි ලබා ගන්න. ඒකට අපි ඒ කෙටි මේවකට අපි ඇවිල්ලා හිටියා මේ ගණේමුල්ල ට්‍රැකින් පුහුණුවීම සඳහා. ඔහම ඉන්නකොට හවස් වරුවේ අපට සංඥාවක් ලැබුණා යාල තල්ගස් මංකඩ ප්‍රදේශයේ අපේ තිබුණා යුද හමුදා රෙජිමේන්තුවක අනුකණ්ඩයක් ස්ථාපිත කළා. ඒකට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. දරුණු ලෙස ප්‍රහාර එල්ල වෙනවා කියන පණිවිඩය ලැබුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් ගුවන් යානයක් ලබා දුන්නා මේ ක්‍රියාන්විත සඳහා සහභාගී වෙන්න. මට මතකයි අපි 24 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් තමයි මේ ක්‍රියාන්විතයට බැස්සේ. එතෙන්දී අපිට තිබුණා මිෂන් ගොඩක්. එකක් ටෙරරිස්ලා ලුහු බඳින්න ට්‍රැක් කරන්න. එතෙන්දී අපි දන්නේ අපිට ඩොග් ට්‍රැකින් එකක් කරන්න වෙයිද විෂුවල් ට්‍රැකින් එකක් කරන්න වෙයිද දන්නේ නැහැ. එතකොට දැන් ට්‍රැකර්ස් කෙනෙක් වුණාම ඩොග්ස් විෂුවල් දෙකම ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඊට අමතරව ක්‍රියාන්විතය. අපි ට්‍රැක් කළාට වැඩක් නැහැ. අපි මේගොල්ලන්ව එතනින් එහාට ලුහු බැඳලා ගිහිල්ලා අපිටත් ප්‍රහාරයක් එල්ල වුණොත් හෝ නැතත් අපි සන්නද්ධව යන්න ඕනේ. මොකද සතුරා මැඩ පවත්තන්න. ඒක නිසා අපි ටීම් 3ක් මට මතක හිටිය 8 man ටීම් 3ක් ට්‍රැකින් ටීම් එක, ඩොග් ට්‍රැකින් ටීම් එක, ඊට අමතරව ඇසෝල්ට්මන්ට් ටීම් එකක් විදිහට ගියා. ගිහිල්ලා ඒවකට අපේ CEO විදිහට කටයුතු කළේ බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ හොඳට අහලා ඇති නමක්. එතුමත් සහභාගී වුණා. CEO වශයෙන් එතුමත් සහභාගී වුණා ඒ ක්‍රියාන්විතයට දෙන්දී. සාමාන්‍යයෙන් පාන්දර වගේ වෙනකොට තමයි මේ ප්‍රදේශ